ආයිබෝවන් මිත්‍රවරුනි ඔයාලට සුබ දවසක් මේ තියෙන්නේ මගේ නයි මිරිස් වගාව බලන්න පැල ටික ළඟදී ඉඳලා තියෙන්නේ අපූරුවට ලස්සනට පැල ටික හැදෙනවා චූටි ප්‍රශ්න වගේක් වෙලා තියෙනවා මෙන්න මේ ගහ සවුත් වුණා මෙන්න මේ කොලේ මෙන්න මේ විදිහට සවුත් වුණා ඉතින් මල්ලක තව වැඩිපුර පැලයක් තිබුණ නිසා මම මෙහා පැත්තෙන් ඉඳගත්තා මේ ගහට සාත්තු කරනවා ඒ කරන ගමන් මේ ගහත් හොඳට හැදෙනවා ඉතින් මිත්‍රවරුනි මේ ගහ සවුත් වුණොත් මේ පැලේ හරි තියෙනවනේ මොකද මේ වගා බදුන් මිශ්‍රණය පුරව ගන්න මං ගොඩක් මහන්සි වුණා. ඒ නිසා තමයි තව වැඩිපුර පැලයක් තිබ්බ නිසා මෙන්න මෙතන ඉඳගත්තේ. නමුත් ඔයාලා බලන්න මේ ගහට සාත්තු කරන නිසා මේ ගහේ මේ දැල්ල දැන් හොඳට එනවා. මේ චූටි ලාමක දැල්ලක් එන්නේ. ඉතින් මේ ගහත් හොඳට හැදෙනවා. එතකොට මේ 16 වගා මළුවක තනි පැලයන් අපි ඉඳගන්නේ. ඉතින් මේ ගස් දෙකට ඉඩ මදි වුණොත් මේ ගහ සවුත්තු වුණොත් මේ ගහ අපිට අයින් කරලා දාන්න කොහොමත් පුළුවන්. නමුත් මේ ගස් දෙකම හොඳට හැදුනත් මේ වගා මළුවට මේ එක පැලයක් කොරොත්තු දෙන නිසා මේ ගහ අපිට අයින් කරලා දාන්න වෙනවා. ඉතින් මිත්‍රවරුනේ බලන්න පැල ටික හොඳට හැදිලා තියෙන අපූර්ව චූටි කාරණයක් ඔයාලට කියන්න තියෙනවා. මේ තියෙන්නේ වැහි පිහිල්ල. මේ වැහි පිහිල්ල මේ පැලවිලා තියෙන්නේ මොනවද? කංකුම්. ඉතින් මිත්‍රවරුනේ මේ කංකුම් වගාව අපේ ආහාරවලට වටිනවා. ඒ කියන්නේ මේ වගේ නයි මිරිස් වගාවක් කරගෙන යන ගමන් ගෙදර ආහාරයට මෙන්න මේ වගේ කංකුම් වගාවක් කරගෙන යනවා. මේ තියෙන්නේ කංකුම් පැල. බලන්න දැන් දවස් 4ක් විතර වගේ තමයි වෙන්නේ. බීජ තවාන් කරලා. ඉතින් මිත්‍රවරුනි මේ වගේ ඉවතලන දෙයකින් ඔයාලටත් පුළුවන් කංකුම් වගාවක් කරගන්න. තාම මේකේ පැල සේරම පැලවිලා නැහැ. ඔයාලා බලන්න මේ චූටි වන මේ යටින් එන්නේ මේ තියෙන්නේ. ඉතින් තව ටික දවසකින් තව වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාලට ජයෙන් ජයම වේවා. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න, වෙන කට්ටියට බලන්න වීඩියෝ එක share කරන්න, channel එකට like එකක් දාන්න. ඔයාලට ජයෙන් ජයම වේවා.